හායි හෙලෝ හැමෝටම ඔන්න මගේ channel එකේ තුන්වෙනි වීඩියෝ එකත් මම ඔයාලට අද ගේන්න හිතුවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මට පහුගිය දවසක කමෙන්ට් එකක් දාලා තිබුණා නංගි කෙනෙක් ඉංග්‍රීසි වලට ඒකක් ගන්නෙ කොහොමද කියලා අහලා. ඉතින් මම හිතුවා අද ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙයි සහ ඉංග්‍රීසි වලට විශේෂයෙන්ම ඒකක් ගන්න ඔයාලට මට පුළුවන් විදිහට මම ඔයාලට මේකෙන් උපදෙස් කිහිපයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඉංග්‍රීසි උගන්වන්න නෙවෙයි මේ වීඩියෝ එක ගන්නේ. ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි කොහොමද කියන එක ගැන පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න. ඉස්සෙල්ලාම කියන්න ඕනේ දැන් අපේ ටාගට් එක O level exam එකනේ. එතකොට O level exam එකට අවශ්‍ය ප්‍රමාණයට වැඩි ටිකවා කරගත්තම ඇති මේ මාස 4 ඇතුළත. exam එකෙන් පස්සේ ඔයාලට පුළුවන් වැඩි දුරටත් තව ඉංග්‍රීසි භාෂාව ගැන ඉගෙන ගන්න. හැබැයි O level වලට ඒකක් ගන්න ප්‍රමාණවත් දැනුම ගන්න මම මේ දෙන උපදෙස් ටික මම හිතනවා ප්‍රමාණවත් කියලා. මම O level කාලේ මට O level වලට තියෙන යටයි B එකක් B එක තියෙන්නේ නාට්‍ය හරංග කලාවට මම ඉංග්‍රීසි වලට එකක් ගත්ත හැටි ඔයාලට කියනවා. මට මාස 4ක්වත් තිබුණ නැහැ මං ඉංග්‍රීසි වලට මහන්සි වෙනකොට. මොකද මම එක්සෑම් එකට මහන්සි වෙන පටන් ගත්තේ එක්සෑම් එකට මාස 3කටත් අඩු කාලයක් තියාගෙන. ඒ වෙනකන් මමත් මාරම නිදහස හිටපු කෙනෙක් සහ කිසිම සබ්ජෙක්ට් එකකට ක්ලාස් ගියපු කෙනෙක් නෙවෙයි. හැබැයි අන්තිම කාලේ ඉස්කෝලේ ගුරුවරු සහ ඉංග්‍රීසි භාෂාව ගැන දන්න ගුරුවරු කිහිප දෙනෙක් මට හම්බුණා. එයාලගෙන් ඉංග්‍රීසි භාෂාවට ඒකක් ගන්න කොහොමද කියන එක ගැන ගොඩක් උපදෙස් මට ලැබුණා. ඉතින් ඒවා තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඒ දේවල් හරියට පාවිච්චි කරපු නිසා තමයි මට ඒකක් ගන්න පුළුවන් වුනේ. ඉතින් ඔයාලටත් ඒකක් ගන්න පුළුවන් මේ ටික ඔයාලා හරියට පිළිපදිනවා. බලමු මොනවද අපි මේ ඒකක් ගන්න ඉංග්‍රීසි වලට කරන්න ඕනේ දේවල් කියලා. මම ඔයාලට මේ සයිඩ් එකෙන් හරි මේ සයිඩ් එකෙන් හරි මේ පැත්තෙන් දාන්න. මේ පැත්තෙන් දාන්න ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි පේපර් එකේ අපෙන් බලාපොරොත්තු වෙන සහ අපි හදා ගන්න ඕනි කොටස් මොනවද කියලා. එතකොට මම ඒ ටික ගත්තේ පාස් පේපර්ස් කීපයක් අධ්‍යයනය කරලා ඒ පේපර්ස් වල ප්‍රශ්න පිළිවෙල දිහා බලලා තමයි මේ ටික වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේකේ තියෙන කොටස් ටික වෙන වෙනම. වීඩියෝ එක නවත්තලා කැමති නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි ඔයා මේ ටික නෝට් ඩවුන් කරගන්න කොතන හරි ලියාගෙන ඔයාලට පුළුවන් YouTube එකේ මේ ටික සර්ච් කරලා මේ පාඩම් විදිහට මේවා එකින් එක ඉගෙන ගන්න. ඔයා මේ එකක් සර්ච් කරාම YouTube එකේ ඔයාලට ඒ ගැන සම්පූර්ණ පාඩම් මාලාවක් YouTube එක හරහා හොයාගන්න පුළුවන්. අනිත් තමයි මේ ටිකට අමතරව ඔයාලට දෙන්න පුළුවන් පුංචි ඇඩ්වයිස් ටිකක් මම දෙන්නම්. ඉංග්‍රීසි පේපර් එකේ සමහර කොටස් තියෙනවා අපිට හරිම ලේසි ලියන්න. උදාහරණයකට ගත්තාම බාර් ග්‍රාෆ් එකක් හරි පයි chart එකක් හරි අපිට විස්තර කරන්න දෙන ප්‍රශ්න බැලුවොත් ඒ ප්‍රශ්නෙම අපිට ගන්න පුළුවන් අපි ලියන්න ඕනේ උත්තර ටික. ඒ වගේ එක එක පොයින්ට්ස් තියෙනවා. මේවා මම මෙහෙම කෙටියෙන් කියන්න අවශ්‍ය නැහැ. මම දැක්ක ඕන තරම් YouTube එකේ තියෙනවා. ඔයා ඒ සම්බන්ධව සර්ච් කරොත් මම මේ ලිස්ට් එකට දාලා තියෙන මෙන්න මේ කරුණු සර්ච් කරොත් ඒවට අදාළ පැහැදිලි විස්තර කිරීම සහිත වීඩියෝස් ඕන තරම් වට YouTube එකේ හොයාගන්න පුළුවන්. ඊට අමතරව සරල උපදෙස් ටිකක් දුන්නොතින් එක්සෑම් එකේදී අපිට O level එක්සෑම් එකේ අපි කරන වැරදි ටික හදාගන්න මෙන්න මේවා තමයි ඒ උපදෙස්. එක උපදෙසක් තමයි පුළුවන් තරම් අපි සිංහල වාක්‍ය ලියනවා වගේ දිග වාක්‍ය ලියන්නේ නැතුව ඉංග්‍රීසි පේපර් එකේ අපි ලියන හැම වාක්‍යයක්ම කෙටි වාක්‍ය වෙන එක. හරිම සරල විදිහට හරිම සරල ග්‍රැමර් පාවිච්චි කරලා සරල වාක්‍ය හැකිතරම් ලියන එක. එතකොට ඔයාලට වරදින්න තියෙන සම්භාවිතාවය සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව මම දෙන හොඳම ඇඩ්වයිස් එකක් තමයි ඔයා මේ වෙනකම් මේ වීඩියෝ එක බලලා නැත්නම් ඔයාලට මේක මගේ ඇරෙයි. මම O level වලට ඒකක් ගන්න මට සෑහෙන්න වැදගත් වෙච්ච පොත් ටිකක් තිබුණා. ඒ පොත් ටික මම දන්න හැමෝටම මේ වෙනකොට කියලා තියෙනවා. ඉතින් ඔයාලටත් කියන්නේ ඒකයි. සතර එකේ අනුමාන ප්‍රශ්න පත්‍ර පොත් ටික ගහනවා. දැන් 2025 එක්සෑම් එකට මේ වෙනකොට පොත් ටික අවුට් කරලා ඇත්තේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයා ළඟම තියෙන බුක් ෂොප් එකට ගිහිල්ලා ඒක හොයලා බලලා පොත ගන්න කියලා මම කියනවා. මොකද ඔයාට මේ දින කාලය ඇතුළත ඔය පොත් ටික හරියට කරගත්තොත් ඔයා හිතනවට වඩා ලොකු රිසල්ට් එකක් ගන්න ඔයාට ඒක සෑහෙන වැදගත් වෙයි. මම මේ දෙක කරපු නිසායි බය නැතුව ඔයාලට කියන්නේ. ඉතින් සතර එකේ අනුමාන ප්‍රශ්න පත්‍ර පොත අනිවාර්යෙන්ම ගන්න. ඉංග්‍රීසි වලත් ඒ පොත තියෙනවා. ඔයාට පුළුවන් ඒ පොතේ තියෙන පේපර්ස් ටික හොඳට 3-4 පාරක් කරලා වචන ටික උනත් හදා ගන්න. අපි හිතමු ඔයා දන්නේ නැති වචන තියෙනවා කියලා. ඒ වචන උනත් අර පේපර්ස් වල තියෙන වචන මොවා නිතර ඒවා කියවලා ඒවයි තේරුම් හොයලා බලලා ඔයා ඒ වචන ටික අල්ලගත්තත් ඔයාට ඔයාගේ O level exam paper එකට යනකොට එහෙම වචන වලිනුත් ඔයා දන්නේ නැති වචන ගොඩාක් දුරට අහුවෙන්නේ නැහැ. තියෙන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි භාෂාව ගත්තාම සිංහල වගේමනේ ගොඩාක් අමාරු වචන තියෙනවානේ. හැබැයි ඔයාට O level මට්ටමට අවශ්‍ය කරන දැනුම ගන්න ඒ පොත හොඳට කරන එක ගොඩාක් දුරකට ප්‍රමාණවත් කියලා මම හිතනවා. මොකද මාත් ඒ දේ කරපු නිසා. ඊට අමතරව තවත් ටිප් එකක් කිව්වොත්
ඔයාට පුළුවන් ඔයා නිතරම ඔය පේපර්ස් වල තියෙන ප්‍රශ්න ලියලා ඉංග්‍රීසි පේපර් දැන් ඉංග්‍රීසි පේපර් එකේ එසේ එකක්. ඔයා තනියම ලියන try එකක් දීලා ලියන ඒවා කම්මැලි නැතුව ගිහිල්ලා ඉස්කෝලේ ගුරුවරයාට හරි නැත්නම් ඔයා යන ක්ලාස් එකක ගුරුවරයාට හරි අනිවාර්යෙන් පෙන්නලා වගේ වැරදි අඩුපාඩු අහගන්න. ඒකත් ඔයාට සෑහෙන වැදගත් වෙනවා. මොකද මටත් O level කාලේ ඉංග්‍රීසි වලට විතරක් නෙවෙයි අනිත් සියලු සබ්ජෙක්ට් වලට මට ඒකක් ගන්න වැදගත් උනේ ගුරුවරුන්ගෙන් මම දන්න දේවල් නිතරම අහගත්තා. මම ගෙදර තනියම පේපර්ස් කරලා ඒව ගුරුවරුන්ට දීලා ඒව බලව ගත්තා. එතකොට ගුරුවරු මේ වැරදි තියෙන ඒවා අපිට කියලා දෙනවා. අපිට තනියම මේ වැරදි හොයාගන්න අමාරුයි. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් ගොඩාක් ස්තුතියි. මගේ channel එක තාම අලුත්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, යාළුවන්ට share කරන්න, like එකක් දාන්න, comment කරන්න. මං හරි ආසයි ඔයාලගේ comments කියවන්න. තාම channel එකේ මුල නිසා මම short videos upload කරලා දිනවා. කැමති නම් ඒවා ගිහින් බලන්න පුළුවන්. ඒවන ටිකක් funny contents. කමක් නෑ උනට ඔයාලා කැමති නම් බලන්න. ආපහු මතක් කරන්නේ මම මේ පැත්තෙන් දාපු ඒ කොටස් ටික අනිවාර්යෙන්ම ඔයාලා ලියාගෙන YouTube එකේ ඒකින් එක වෙන් කරලා පාඩම් විදිහට අරගෙන ඒකින් එක වෙන් කරලා ඒවට අදාළව තියෙන වීඩියෝස් බලලා ඒ දේවල් ටික හොඳටම හදාගන්න. ඒත් එක්ක අනුමාන ප්‍රශ්න පත්‍ර පොත කරන්න 4 එකේ. මම කරපු දේ ඔයාලට කියන්නේ මම කරපු දේ මම අනිත් අයට කියනවා. හැම වෙලාවෙම මම කරපු දේ ඔයාලට වැඩක් ගන්න පුළුවන් නම් මට වෙන්න ඕනේ එච්චරයි. ඉතින් channel එක subscribe කරන්න. අන්තිම වෙනකම් බලවට ගොඩාක් thanks. Bye. Happy, happy, happy.